සුබ සන්ධ්‍යාවක් වේවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මගේ පවුල. මගේ පවුල කියලා අපි කොහොමද දෙමළෙන් කියන්නේ? ඔයාලා දන්නවද මගේ පවුලට දෙමළෙන් කියන වචනේ? අපි කියනවා එනද කුඩුම්පම් කියලා. අපි මුලින්ම ලියා ගමුනේ. එනදු එනදු කුඩුම්පම් කියනවා මගේ පවුල. අපි මුලින්ම අම්මට කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගමු. අම්මා මා පාඩම් තේරුමක් තිබෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ නේ. වැඩක් කරන්න බෑනේ පාඩම් කරගන්න. ඔන්න අපි දෙමළෙන් අම්මා කියලා කියනවා. මෙන්න සිංහලෙන් අපි අම්මට අම්මමයි කියනවා. ඊළඟට අපි ගමු තාත්තා අප්පා. අන්න කියනවා අපි අයියට. ඔයාලා අහලා තියෙනවද? අන්න කියනවා අයියට. අපි අක්කා කියනවා අක්කට. දෙන්නේ ඕන අක්කා කියලාමයි අක්කා කියන්නේ. අම්මා අප්පා අක්නා අක්කා. අපි තම්බි කියනකට මල්ලිට. එතකොට වලට ඔන්න මම අද වචන පහක් කියලා දුන්නා. තම්බි කියන්නේ කාටද? මල්ලිට. අපි එනතු කුඩුම්පම් කියනවා මගේ පවුලට. අම්මට මොකද දෙමළෙන් කියන්නේ? අම්මම. තාත්තට අපි කියනවා අප්පා. අයියට කියන්නේ අන්නා. අක්කට කියන්නේ අක්කා. ඔන්න මල්ලිට මොකද දෙමළෙන් කියන්නේ? තම්බි. මෙතන ඔන්න අම්මා අම්මමයි අපි දෙමළ શબ્ද වෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔයාලට මතකද මම මුලින්ම පාඩමක් කියලා දුන්නාට පයන්නෙන් වචන. පයන්නෙන් පල් කියනවා දක්වලට, පසු කියනවා එළ දෙනට, කට්ටම් කියනවා සරුංගලයට, ඊට පූ යන මම කියලා දුන්නා. පූ කියනවා තන කියනවා මලට, පුල් කියනවා තනකොළට, පුලි කියනවා කොටියට. ඔයාලට මතකද? මම මුලින්ම කියලා දුන්න පාඩම. ඔන්න අද කියලා දෙනවා මගේ පවුල. හරි ඔයාලා මේකත් හොඳට මතක තියාගන්න. මම ඊළඟ දවසේ ආයෙ වීඩියෝ එකක් දානවා. තව ඉදිරියට මගේ පාඩම් දැනගන්න ඕන හින්දා ඔයාලට ඕන මේ මගේ channel එක subscribe කරන්න. එතකොට ක්‍රමෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ලොකු පොඩි කුඩා ඕන කෙනෙක් මේ අපි ඉගෙන ගන්න පුළුවන්.